Welcome to another accessible tourism and leisure time video clip. I'm a person with a disability advocating for disability. Please enjoy this video and share among your networks to hear the cry of persons with disabilities for justice. අපි මේ රැඳී සිටින්නේ බරණැස සම්මුඛ චෛත්‍ය ආසන්නයේ. සම්මුඛ චෛත්‍ය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයට ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමට වැඩම කරන අතරතුර පස්වග මහණුන් මුණ ගැසුණු ස්ථානය. ඒ මුණ ගැසුණු ස්ථානය කියන එක නිසා තමයි සම්මුඛ කියන නමින් හඳුන්වන්නේ. එතන ස්තූපයක් තියෙනවා. මේ ඒ ස්තූපය සම්මුඛ චෛත්‍ය. මේ ස්ථානයේදී පස්වග මහණුන් රැඳී සිටියා. පස්වග මහණුන් කියා සිටියා දුෂ්කර ක්‍රියා කළ ඇති වෙලා දැන් අපව සොයාගෙන එනවා කියන එක. මොකද පස්වග මහණුන් දැනන් සිටියේ නැහැ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා කියලා. මෙම ස්තූපය ගඩොල් වලින් සාදා නිම කරලා තියෙන්නේ. ගුප්ත යුගයට අයත් ගෘහ නිර්මාණ ශිල්පය තමයි මෙහි දකින්නේ. සම්මුඛ චෛත්‍ය නිර්මාණය කර ඇත්තේ 1588. භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ වැඩම කරන විට මෙම ස්තූප තිබුණේ. පසු කාලීනව මෙම ස්ථානය සංකේතවත් කරන්න තමයි සම්මුඛ ස්තූපය නිර්මාණය කරලා තියෙන්නේ. ඉන්දියානු ජාතිකයන් මෙය හඳුන්වන්නේ චෞකන්දි ස්තූපය ලෙස. ඔවුන් එය සම්මුඛ චෛත්‍ය ලෙස හඳුන්වනු නොලබයි. Accessible pilgrimage journey to Dambadiva for all at Sammukha Chaitya in India. Traveling is not just about reaching a destination. It is about experiencing new cultures, finding inner peace and embracing spiritual growth. For persons with disabilities, ensuring accessible travel is essential to make these experiences inclusive and meaningful. Manik Gunaratna, together with the team from Dhamrivi Foundation, visited the Sammukha Chaitya in November 2024. Among the most sacred Buddhist pilgrimage sites in Dambadiva is Sammukha Chaitya in Varanasi, a place of deep historical and spiritual significance. This revered site marks the moment when Lord Buddha, after attaining enlightenment in Buddha Gaya, first met the 5 ascetics who had once been his companions in extreme ascetic practices. Initially skeptical of his enlightenment, they were soon moved by his radiant presence and profound wisdom. This meeting led to Lord Buddha's first sermon, Dhammacakkappavattana Sutraya, where he set in motion the wheel of Dhamma, revealing the 4 noble truths and the noble eightfold path. Sammukha Chaitya stands as a powerful symbol of transformation, wisdom, and the beginning of the Lord Buddha's teaching that continue to guide millions today. Ensuring that spiritual and historical sites like this are accessible for all, including persons with disabilities, is a step toward a more inclusive world where everyone has the opportunity to experience the profound spiritual journey of Dambadiva. Let's advocate for accessible pilgrimages so that no one is left behind in their pursuit of spiritual enlightenment. පස්වග තවුසන් වහන්සේලා පෙරගමන් කොට භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුණ ස්ථානයේ ධර්මාශෝක රජු ස්තූපයක් ඉදිකරනු ලැබුවා. එම ස්තූපය හැඳින්වෙන්නේ සම්මුඛ චෛත්‍ය යන නමිනුයි. එය පසුකාලීනව මෝගල්වරුන්ගේ ආක්‍රමණ නිසා විනාශ වී ගොස් ආකෘතිය පවා වෙනස් වී තිබෙන නමුත් අදටත් භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂුන් මුණ ගැසුණු ඒ උතුම් ස්ථානයේ හඳුනා ගැනීම පිණිස
මෙම සෑය උපකාර වනවා. වරණාසි උත්තර ප්‍රදේශයේ පිහිටා ඇති නගරයකි. බුද්ධගයාවේ විහාර ප්‍රාන්තයේ සිට වරණාසි දක්වා කිලෝමීටර් 247ක් දුර බුදුන් වහන්සේ පාගමනින් පස්වග මහණුන් හමුවීම සඳහා වැඩම කර ඇත. සම්මුඛ චෛත්‍ය වරණස් නුවර සම්මුඛ චෛත්‍ය හෙවත් චෞකාණ්ඩි චෛත්‍ය නම් මෙම ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ වරණස් පුරවරයේ පිහිටා ඇත. මෙම චෛත්‍ය චෞකාණ්ඩි නම් රජෙකු විසින් කරවන ලදැයිද සැලකේ. බුදුන් වහන්සේට පස්වග තවුසන් මුණ ගැසුණු ස්ථානයේ මෙය ඉදි කළ නිසා මෙය සම්මුඛ චෛත්‍යයයි නම් කර ඇත. මෙම චෛත්‍ය මුදුන අටපට්ටම් හැඩයකින් යුක්තය. එම කොටස කරවන ලද්දේ ගුප්ත වංශික රජෙකු වූ චන්ද්‍රගුප්ත විසින්ය මතයක් ඇත. එහි මුදුනේ විශාල වලක් ඇති අතර එය දැලකින් ආවරණය කර ඇත. මෝගල් ආක්‍රමණිකයන් විසින් මෙම වලේ තිබුණ නිදන් වස්තු පැහැරගත් බව කියවේ. මෙහි මුදුනට නැගීමට පියගැට පෙළක්ද තනවා ඇත. අන්‍ය ආගමිකයන් මෙන්ම සමහර ලාංකික වන්දනා නඩ මෙහෙවන්නන්ගේ මෙහෙයවීම අනුව මෙම චෛත්‍යයට සමහර අය නගින බව කියවුණා. සම්මා සම්බුදු පහස ලැබූ මෙවන් පුදබිම් වැඳීමේදී ඔබ නුවණින් කල්පනා කර බලා කටයුතු කරන්න. ධාතු නිදන් කළ ස්ථාන පෑගීම බෞද්ධ අපිට සුදුසු නොවේ. ඔබ කිසි දෙනෙක එය නොකරන්නට වග බලා ගන්න. ධම්මං සරණං ගච්ඡාමි